තිස් දවසක් කතා මාලාව පිටක සමාජයේ සාමාන්‍ය සිදුවීම පිටක ආදර කතාවලිය පිටක ගැටුම් අවස්ථාව තවත් පිටක හිඟීම් බර අවස්ථාව සමාජය අඳුරින් වැසී කළුවර වී සිටින මිනිසුන්ගේ පිරී තිබෙනවා. ඒ වගේම තම දෙමව්පියන් නොමැතිව තම සහෝදර සහෝදරයන් ආරක්ෂා කරන වැඩිමහල් සහෝදරයන් මේ සමාජයෙන් දක්නට ලැබෙනවා. ඒ වගේම සමාජයේ සිදුවන සියලු දෙයක් පිළිබඳ අවධානයෙන් සිට බලා සිටින පිරිසක් මේ සමාජය අතරින් සිටිනවා. ආදර සම්බන්ධතා නිසා කුඩා කල සිටම තිබෙන මිතුරුකම් සුණු විසිල් වන අවස්ථාවල තුවාම මුදල් වලට ලොල් වී මත්ද්‍රව්‍ය මිනිමෙරුම් සිදු කරන පුද්ගලයින්ද මේ සමාජය තුළින් සිටිනවා. තමන්ගේ දෙමව්පියන් රැක බලාගෙන ජීවත් වීමට තත් කරන පුද්ගලයෝද මේ සමාජයෙන් වෙති. සමාජයේ වර්ධන මුදවාගෙන යහපත් දිවිපෙයකට යොමු කිරීමට වෙරදරන පුද්ගලයෝ මේ සමාජයෙන් සිටි. එතනින් පස්සේ උඹ කාටවත් නොකිය රාජු හම්බෙන්නේ. අපි දන්නවා බා. උඹ තනියම ගියේ උඹේ ප්‍රශ්න වලට අපි ගාව ගන්න ඕනේ තියෙනවා. එතෙන්දී උඹට වෙඩි තියලා රාජු කල්ලා ගියා. උඩ බේරුම් හම්බුන්නේ නැහැ. පොලිසියෙන් උන්වයෝගේ යාළුවා දෙන්න මල්ල ඊටන් දැක්කම හිරේ දැම්මා. මේ හැමදේම කරේ බා ජන්තුවයි. ඌ අපි කාටවත් නොකිය පොලිසිය බුද්ධියන්සේ වැඩ කරනවා. ඒත් එක්කම කපිලවගේ මරණ වර්තාවත් ආවා. ඒකෙන් ඔප්පුණා කපිලවම නැතුනේ කසෙප්පු පිළ නෙමෙයි. ලේවත් උණු නිසා කිය. ඒ නිසා සිරිමලාට නිදහස ලැබුණා. ඒත් ඌ කසෙප්පු විකුණුපෙකට ප්‍රතිභාගුට හමු වුණා. දව් අල්ලන්න පොලිසිය පන්නන ඇති. උඩ දඩයන් ගිල්ලක් කපුලට ඇවිල්ලා උඩ කපුල ගන්නවා. ඌ දැන් කසෙප්පු විකුණන්නේ නැහැ. ඒක පළතු කඩයක් දානවා. කිරිත් පෝස්ට් කරන්න කොළඹ ගියා. රොබර්ට් අයියත් බණ්ඩත් එක්ක රට ගිහපු නිසා රොබර්ට් අයියගේ ගැරිජ්ජත් පාළුවට ගිහින් බා. රස්සාවක් නැතුව පිස්සෙක් වගේ හිටපු අමරේටත් ජන්තු අයියගේ මස්සිනාගේ වැඩපලේ වැඩක් සෙට් වුණා බා. උඹට සතුටු වෙන්න තව දෙයක් තියෙනවා. ලක්කී තමයි උඹේ මරණය හැම වැඩක්ම හොයලා බලලා. තනි වුණ උඹේ නංගිව ඌ බැඳලා දැන් දෙන්න සතුටින් ඉන්නවා. අන්තිමට කාත් කවුරු නැතුව මම තනි වුණා බා. ඉතින් මිකී අයියේ උඹ නැතිලා අද දවස් 30ක් වෙනවා. මම මේ උඹව බල්ලා කියන්න කියලා. ඊ ජීවිතේ ඉන්න අවසන් දවස බම් මං අද. මම පැවිදි වෙන තීරණය කරා. පැවිදි වුණත් මට මගේ ළඟ ඉන්න ඔබ අමතක වෙන්නේ නැහැ. අවසානයේ බුදුරදුන් දේශනා කළ නිර්මල බුදුදහම අවබෝධ කර පත්මාකාර ජීවිතයකට යොමු වීමට ඔබ අප සැම සියලු දෙනා අදිටන් කරගත යුතුයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සච්චිත්ත පරියෝතපනං ඒතං බුද්ධාන සාසනං නිමාකර සියලු පාප හද සන්තකේහි නසා අවිදු තන්හා වෙලි කුසලයේහි මිදී සිටිය හැකිදා මුලාවෙන් සිතේහි නිවාලිය හැකිවේ සියලු දුක් ගිනි භවෙහි